Hello my friends. ඉතින් කොහමද ඔයාලට? මං හිතනවා ඔයාලා මම කලින් දාපු ජෆ්නා vlog එක බැලුවා කියලා. ඉතින් මං ඒකෙදි කිව්වා ජෆ්නා වල අපි බලන්න ගියපු ලස්සනම තැනක් ගැන. ඒ තමයි Fort Hammond Hill. ඉතින් මේක තියෙන්නේ ජෆ්නා සිටි එකෙන් චුට්ටක් ඈතට වෙන්න කැසරිනා බීච් එකට කිට්ටුව තමයි තියෙන්නේ. ඉතින් මෙතන හරිම ලස්සනයි. ඉතින් මම ඔයාලට කිව්වා වගේම මම මේ Fort Hammond Hill එකට වෙනම vlog එකක් අරගෙන එන්නම් කියලා. මොකද ඒකේ ගත්ත වීඩියෝස් එකක්වත් මට මිස් කරන්න බෑ කියලා හිතුන නිසා. ඉතින් මේ වීඩියෝ එක දික් වෙන නිසායි මේ වීඩියෝ එක වෙනම අරගෙන ආවේ. ඉතින් අපි බලන්න යමු එහෙනම් Fort Hammond Hill ජෆ්නා සිටි එකේ ඉඳලා සර්ච් කරාමත් ඔයාලට පේනවා කිලෝමීටර්ස් ගාන කොච්චරද කියලා ලොකේෂන් දාගෙන යන්න පුළුවන්. එහෙනම් අපි යමු. ඔන්න ඉතින් අපි ප්ලේස් එකට ළඟා වෙන ගමන් තමයි මේ ඉන්නේ. එන්ට්‍රන්ස් එකේදීම ඔයාලට පේනවා ඇති අපි ලස්සනම තැනකට ඇතුළු වෙන ගමන් ඉන්නේ. ඉතින් මෙතන ඇතුළට ගියාම එළියෙන් තිබ්බටත් වඩා ඇතුළට ගියාම මෙච්චර ලස්සනයිද කියලා හිතුණා. හවස් වෙන්න තමයි ගොඩක්ම ලස්සනට තිබුණේ. ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා ඔයාලා මේ ෆෝර්ට් එකට එනවා නම් එක උදේම එන්න. ඒ කියන්නේ අවුව ගොඩාක් වැටෙන්න කලින් එහෙම නැත්නම් හවස 4න් පස්සේ වගේ මෙතෙන්ට එන්න පුළුවන් නම් හොඳයි. ඒ වෙලාවට ලස්සනට තියෙයි කියලා මම හිතනවා. මොකද අපි ගියේ හවස 4 පහුවෙලා. එතකොට හරිම ලස්සන view එකක් තමයි තිබුණේ. ඉතින් ඔයාලා ජෆ්නා වල ඉඳන් එනවා නම් මම දන්නේ නැහැ මේ පැත්තට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තියෙනවද කියලා. අපි ආවේ පර්සනල් වෙහිකල් එකක. ඒක නිසා එක්ක ඔයගොල්ලන්ට වෙහිකල් එකක් රෙන්ට් කරගෙන හරි නැත්නම් පර්සනල් වෙහිකල් එක හරි වගේ තමයි මේ පැත්තට එන්න පුළුවන් වෙන්නේ මම හිතන විදිහට. මොකද ටිකක් ඇතුළට එන්න ඕනේ. කැසරිනා බීච් කිට්ටුව තමයි තියෙන්නේ Hammond Hill Fort එක. මේ තියෙන එන්ට්‍රන්ස් එක මෙතන ඇත්තටම රිසෝට් එකකුත් තියෙනවා. ඔයගොල්ලෝ ස්ටේ කරන්න කැමති නම් ලස්සන රිසෝට් එකක් තියෙනවා ඒ ෆෝර්ට් එක ඇතුලේ. අපි හාපු විදියට ෆුල් බෝට් රුපියල් 25000ක් කියලා කිව්වේ. ඒක නිසා ඔයාලට ඩීටේල්ස් මේකෙන් වෙබ්සයිට් එකෙන් ඒගොල්ලෝගෙන් ගන්නත් පුළුවන්. Google search කරාම ඩීටේල්ස් වැටෙනවා. Fort Hammond Hill එකට යන්න මේක ෆෝර්ට් එක තියෙන්නේ ලංකාවෙන් කියන්නේ මුහුදෙන් චුට්ටක් එහාට. එතකොට අර වෙනම අයිලන්ඩ් එකක් නෙවෙයි ෆෝර්ට් එක පිහිටලා තියෙන විදිය. එතකොට එතෙන්ට අපිට නිකන් යන්න බෑ, බෝට්ටුවෙන් තමයි යන්න වෙන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට මෙතනින් බෝට්ටුවකට පේ කරන්න වෙනවා. රුපියල් 3000ක් වුණා ෆෝර්ට් එකට එතනින් දාන්නයි ආපහු එන්නයි දෙකම ප්‍රයිස් එක. අපි දැන් මේ සල්ලිත් ගෙවලා බෝට්ටුවට යන ගමන් ඉන්නේ. ඔයාලා දැක්කද ඒ view එක කොච්චර ලස්සනයිද කියලා. ඒක නිසා තමයි මම කිව්වේ ජෆ්නා වල තියෙන ලස්සනම තැනක් මෙතන. ඔයගොල්ලෝ අහලා තියෙනවා ඉතින් කැසරිනා බීච් එතන ලස්සනයි. ඒ ලස්සනම මෙතනක් තියෙනවා. පුදුමම ලස්සනයි. වැඩි කට්ටිය හිටියෙත් නෑ. හරිම පිරිසිදු බීච් එකක් මම දැකපුවා.
ඉතින් අපි දැන් මේ බෝට් එකට නගින ගමන් ඉන්නේ ෆෝට් එකට යන්න. මං ඔයාලට කිව්වනේ මේ බෝට් එකට රුපියල් 3000ක් ගන්නවා කියලා. මේ 3000 එක්කෙනෙක්ගේ නෙවෙයි charge කරන්නේ. බෝට් එකටම තමයි charge කරන්නේ. එතකොට ඔයාලගේ ටීම් එකේ කීප දෙනෙක් ඉන්නවා නම් ඉතින් මේ cost එක ඔයගොල්ලන්ට bear වෙනවා. ඉතින් මං හිතන්නේ මේ බෝට් රයිඩින් එක කරන්නේ නේවි එකෙන්. ඔයාලට මේ ඈත තියෙන view එකත් එක්ක අන්න අර ඈත තියෙන ෆෝට් එකට තමයි අපි මේ යන්නේ. ඉතින් පේන මානේ තියෙන විනාඩි 5ක 10ක විතර රයිඩ් එකක්. දැන් ඉතින් අපි යමු ෆෝට් එක ඇතුළට. ෆෝට් හැමන් හිල් එකේ හිස්ටරි එක ගැන කතා කරොත් 1618 තමයි මේක ඉදි කරලා තියෙන්නේ පෘතුගීසීන් විසින්. මේක ඉදි කරන්න හේතුව විදිහට සඳහන් වෙන්නේ හිරකාරයෝ රඳවාගෙන ඉන්නත් ආයුධ ගබඩාවටත් තමයි මේ ෆෝට් එක ඉදි කරලා තියෙන්නේ. මේක 1648 නැවත ප්‍රතිසංස්කරණය කිරීමක් නැවත ගොඩනැගීමක් සිද්ධ කරලා තියෙනවා. අපි ගියපු ටයිම් එකත් එක්ක සන්සෙට් එක ලස්සනටම දකින්න පුළුවන් වුණා. ඉතින් ෆෝට් එක ඇතුළට ආවට පස්සේ පඩිපෙල් 2-3ක් උඩට නැග්ගට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි අපි එන්නේ. ලස්සනම එන්වයරන්මන්ට් එකක්, ලස්සන වීව් එකක් තියෙනවා. මේ තියෙන වලට රූම්ස් වගේ පේන්න තියෙන මේ ඒ රූම්ස් තමයි මේ හැමන් හිල් ෆෝර්ට් රිසෝර්ට් කියන එකෙන් දැන් ඔයගොල්ලන්ට දෙන්නේ. එතකොට අර රියල් ජේල් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් කියලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒගොල්ලෝ අර ෆැසිලිටිස් එක්ක රූම් එකක තියෙන ඕනේ ෆැසිලිටිස් උත් එක්ක ඒක රිනෝවේට් කරලා අර ඒ එක්ස්පීරියන්ස් එක එන විදියට තමයි මං හිතන්නේ රූම්ස් හදලා තියෙන්නේ. මම රූම්ස් නම් දැක්කේ නැහැ. අපි විසිට් කරන්න විතරයි ගියේ. ඔයගොල්ලන්ට ඉතින් මෙතන ඉන්න හොඳයි කියලා හිතෙනවා නයිට් එකක් මොහොත මැද්දේ තැනක ඔයාලට ඒගොල්ලන්ව බුක් කරගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා ෆෝර්ට් හැමන් හිල් රිසෝර්ට් කියලා සර්ච් කරලා බලන්න. ඔය විදිහට ෆෝර්ට් හැමන් හිල් එකේ ඇවිදලා ලස්සන ෆොටෝස් ගොඩකුත් එක්ක ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් අරගෙන අපි මේ ආපහු බීච් එක පැත්තට එන ගමන් තමයි ඉන්නේ. ඔයාලට ඈතින් පේන්නේ අපි ගියපු තැන. ඉතින් අපිට කැසරිනා බීච් යන්න තිබ්බ ප්ලෑන් එක නතර කරන්න වුණානේ. අපිට ටයිම් අඩු නිසා. මේක නිසා අපි හිතුවා මේ හවස් වරුව මෙතනම ටික වෙලාවක් ඉන්න. ඉතින් මේ බීච් එකත් අස්සනයිනේ. ඒක නිසා. ඉතින් ඔයාලට මෙතනින් එහාට මගේ vlog එකෙන් මම voice over කරන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන්න අපි එතනදී මොකද කරේ කියලා. ඒ ලස්සන view එකත් බලලා ඉතින් ඔයගොල්ලෝ
කවදා හරි දවසක ජැෆ්නා යද්දී මෙතෙන්ට අනිවාර්යෙන් යන්න. එහෙනම් මම ඊළඟ vlog එකකින් අරගෙන එන්නම් අපි ඊළඟට ජැෆ්නාවලදී කොහෙද ගියේ මොකද කරේ කියලා. අනිවාර්යෙන්ම මගේ ඒ vlog එකත් එක්කත් එකතු වෙලා ඉන්න. Heart beats fast, colors and promise.